ඔය දෑන් දෙක නල්ලට අරගෙන ප්‍රාර්ථනා කරගන්න අරමුණු කරගන්න අපි මෙච්චර කාලයකට අපේ අතේ නොදැනුවත් අම්මට වැරදි සිද්ධ වුණා අප්පච්චිට වැරදි සිද්ධ වුණා අද කල්පනා කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න අපිට පුතේ අම්මා එක්ක අප්පච්චි එක්ක ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න අමාරුයි තමයි ඒක නිසා කල්පනා කරගන්න අදිෂ්ඨාන කරගන්න අද පටන් ජීවිත කාලේ පුරාවටම අම්මට අතක් උස්සන්නේ නැහැ අම්මට බයින්නේ නැහැ අපි පුතේ ඔය අම්මට බයින්නේ දස මාසයක් කුසේ තියාගෙන ඇගේ තියෙන ලේ ටික කිරි කරලා පොවලා ඒ ලේ කිරි ටික කට ගාලා උස් මහත් කරලා පෝෂණය කරපෝ අම්මගේ රන් කිරි ටික බීපු කටින්ම තමයි අපි ඔය අම්මට බයින්නේ අප්පච්චිට බයින්නේ ඒක නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න අද පටන් අම්මට බයින්නේ නැහැ අප්පච්චිට බයින්නේ නැහැ කියලා තමන්ගේ අම්මගේ අප්පච්චිගේ රූපේ තමන්ගේ හිතේ මවාගෙන මේ කියන කවි වලට දැන් දෙක නල්ලට අරගෙන ඔයාලගේ දේශවල් වුණ කරන්ට දාස මාස කුසේ දාරා බිහිකල මාගේ දුවේ යන්න එපා කාවද
Oh, my, yeah.